මහවැලි ව්‍යාපාරය කියන්නේ ලංකාවේ එතෙක් මෙතෙක් ඉතිහාසයේ කරපු දැවැන්තම ව්‍යාපාරය. මේ 77 අවුරුදු සාපේ කාලේ හිටපු ජනාධිපතිගොල්ලෝ අගමැතිගොල්ලෝ හදපු මහවැලි ව්‍යාපෘතිය තමයි මේ අඩු මුදලට හම්බෙන විදුලිය තියෙන්නේ. කොත්මලේ ජලාශය හදන්න කලින් අවුරුදු 2-3කට සැරයක් ගම්පල ටවුන් එක සම්පූර්ණ යට වෙනවා. ඒ සේනානායකකින් ඉඳන් හුඟක් නායකයෝ හම්බ කරපු නායකයෝ, තමුන්ගේ වත්කම් ආණ්ඩුවට දුන්න නායකයෝ. අන්තිමට හිටිය රනිල් වික්‍රමසිංහත් තමුන්ගේ තියෙන එකම ගේත් රජයට පවරපු නායකයෙක්. මෙච්චර ලොකු ව්‍යාපෘති කරපු නායකයෝ ඉන්න රටේ මේ අර රේල් පාරක් හදාගන්න බැරුව දැන් මාස කීයක් තිස්සේ නලියනවා. හරිද? ඒ පොඩි මිනිස්සුන්ට පොඩි වැඩ විතරයි පුළුවන්. බෝක්කුවක් හදන්න පොඩි වැඩක් කරගෙන ඉන්න පුළුවන්. ප්‍රාදේශීය සභාවකින් උඩට ගන්න ඕනේ නැති මිනිස්සුන්ට රාජ්‍ය බලයක් දීමේ ප්‍රතිපාක ඉක්මනටම භුක්ති විඳින්න වෙයි. අයිබෝන් ශ්‍රී ලංකීය දේශපාලන වංශ කතාවේ අලුත් පරිච්ඡේදයක් ස්මාර්ට් පරිච්ඡේදයක් හදන්න තැන මම රොවින් ෆර්නෑන්ඩෝ මේ මගේ YouTube channel එක subscribe කරලා තියාගන්න අලුත් වැඩ එනවා පරණ වීඩියෝස් තියෙනවා ඔයාලා බලන්න දේශපාලනය ගැන අපි කතා කරන්නේ දේශපාලනය කොහොමද ඉස්සරහට යන්නේ කියලා අපි කතා කරන්නේ අලුත් තරුණ පරම්පරාවට දේශපාලනය කියන්නේ මොකද්ද 77 අවුරුද්දක් මොකද්ද වුනේ ඉස්සරහට අපි මොකද්ද කරන්න ඕනේ කියන සාකච්ඡාවක් වගේ වීඩියෝස් ටිකක් කියන්නේ මම කැමති මගේ අදහස් වලට වඩා ඔයගොල්ලන්ගේ කමෙන්ට්ස් වලින් අදහස් දෙන්න අපි ඒ ගැන සාකච්ඡා කරමු අපි සංවාදයක් ගොඩනගා ගමු මොකද මේක තනියෙන් හදන්න පුළුවන් රටක් නෙමෙයි මේක අපි හැමෝම එකතු වෙලා මේ අපේ රට අපි ඉපදෙන මැරෙන රට ඒ හින්දා අපි අපේ රට අපිට ඕන විදිහට හදාගමු තරුණය හැටියට ඉතින් අපි කතා කරමු කොහොමද මේ රට ඉස්සරහට යන්න ඕන එක එක රැලි වලට අහු වෙන්නේ නැතුව රටවල් ඉස්සරහට හරියට ගෙනියන්න අපි ලෑස්තියමු අපි කතා කරමු මම ගිය සැරේ එපිසෝඩ් එකේ පටන් ගත්තේ ලංකාවේ 77 අවුරුදු සාපේ කියන්නේ මොකද්ද 77 අවුරුදු සාපේ ඇතුලේ ඇත්තටම සාපයක්ද උනේ මිනිස්සු වැඩක් කරලම නැද්ද ඒ ගැන අපි කතා කරා ගිය සැරේ ගිය එපිසෝඩ් එකේ ගල්ඔය ව්‍යාපාරය ගැන කතා කරා මම කිව්වා මහවැලිය ගැන කතා කරනවා කියලා මේ මහවැලිය ගැන මගේ පළවෙනි එපිසෝඩ් එක මහවැලි ව්‍යාපාරය කියන්නේ ලංකාවේ එතෙක් මෙතෙක් ඉතිහාසයේ කරපු දැවැන්තම ව්‍යාපාරය. මහවැලි ව්‍යාපාරයේ පළවෙනි ව්‍යාපෘතිය පටන් ගන්නේ පොල්ගොල්ල ජලාශයෙන්. පොල්ගොල්ල ජලාශයට මුල් ගල තියන්නේ ඩඩ්ලි සේනානායක මහත්තයා. ඊට පස්සේ ඒකේ වැඩ ඉවර කරන්නේ සිරිමාව බණ්ඩාරනායක මැතිණිය. පොල්ගොල්ල ජලාශයෙන් පස්සේ මහවැලියේ අපි අවුරුදු පිළිවෙලට යන්න ගියොත් ප්‍රශ්නයක් ඕක මේ පිළිවෙලක් නැති වෙනවා. අපි මහවැලියේ උඩ ඉඳන් පටන් ගමු. මහවැලියේ උඩම තියෙනවා ඔයගොල්ලෝ හැටන් පාරේ තලව කැලේ යද්දී ලොකු ජලාශයක් හම්බ වෙනවා වම් පැත්තේ. තලව කැලේ ටවුන් එකේ වම් පැත්තේ. ඒ තමයි ඉහළ කොත්මලේ ජලාශය. ඉහළ කොත්මලේ ජලාශය කියන්නේ මෑතක හදපු ජලාශයක්. ඒ ජලාශය වාරි කර්මාන්තයට නෙමේ ඒක අපේ ජල විදුලිය සඳහා හදපු එකක්. මෙගාවොට් 150ක ලොකු බලාගාරයක්. මෙගාවොට් එකක් කියන්නේ කොච්චරක්ද මෙගාවොට් 150ක් කියන්නේ කොච්චර ලොකු බලාගාරයක්ද කියලා මෑතක අපිට මෙගාවොට් 150ක් ගැන ඇහිලා තියෙනවා. මොකද්ද? නොරොච්චෝලේ තියෙන මෙගාවොට් 900ක ගල් අඟුරු බලාගාරය. මේ ආණ්ඩුවෙන් බාල ගල් අඟුරු ගෙනාපු නිසා මෙගාවොට් 900 හදාගන්න බැරුව ඒකේ මෙගාවොට් 150ක් අඩුණා. ඒකේ කියන්නේ පරණ ප්‍රමාණයටම ගල් අඟුරු සැපෙව්වහම හැබැයි අපිට අඩුවෙන් තමයි නිෂ්පාදනය වෙන්නේ. මෙගාවොට් 150ක් විතර අපිට අඩු වෙනවා. මෙගාවොට් 150ක් කියන්නේ සාමාන්‍ය කිලෝවොට් 1000ක් කියන්නේ මෙගාවොට් එක. කිලෝවොට් පැය 1000ක් කියන්නේ මෙගාවොට් පැය එකයි. ඒ මෙගාවොට් 150 හදන්න ඩීසල් වලින් තමයි අපිට ඒක ගන්න උනේ. ගල් අඟුරු නැති නිසා. ඒ ඩීසල් වලින් ගන්න සාමාන්‍යයෙන් දැන් තියෙන ඩීසල් මිලත් එක්ක අවම වශයෙන් එක යුනිට් එකකට රුපියල් 100ක් විතර කොස්ට් වෙනවා. ඒතකොට එක මෙගාවොට් පැයක් හදන්න රුපියල් ලක්ෂයක් යනවා. මෙගාවොට් පැය 20 දවසට මෙගාවොට් පැය 24ක් හදාගන්න ලක්ෂ 24ක් යනවා. ඒ ලක්ෂ 24 150න් වැඩි කරාම අපිට දිනක පාඩුව එනවා. සාමාන්‍ය ගල් අඟුරු වලින් අපිට කොස්ට් එක වෙන්නේ රුපියල් 30ක් වගේ එක යුනිට් එකකට. ඩීසල් බලාගාර වලින් ගත්තාම රුපියල් 100ක් විතර කොස්ට් වෙනවා. එතකොට පාඩුව බලා ගන්නවල සාමාන්‍ය 70000ක් පැයකට පාඩුයි. හිතාගන්න එක මෙගාවොට් එකකින් 70000ක් පාඩු වෙද්දී මෙගාවොට් 150ක් ඇවිල්ලා පැයකට කොහොම පාඩුවක් වෙන්න ඇද්ද? તો ඩීසල් වලින්
එක මෙගාවොට් පැයක් හදන්න රුපියල් ලක්ෂයක් යද්දී ජල විදුලියෙන් කීයක්ද යනවා ඇත්තේ? ජල විදුලියෙන් රුපියල් 2000-2500ක් වගේ මුදලක්. ලංකාවේ අවම මිල තියෙන්නේ විදුලිය නිෂ්පාදනය කරන ජල විදුලිය. අපිට යුනිට් එකකට රුපියල් 2.50ක් වගේ ප්‍රමාණයක් යන්නේ. එතකොට ලංකාවේ දැන තියෙන මෙගාවොට් 900කට අධික ප්‍රමාණයක් ජල විදුලි බලාගාර. ඒ ජල විදුලි බලාගාර වලින් බහුතරයක් තියෙන්නේ මේ මහවැලි ව්‍යාපෘතියේ. මේ 77 අවුරුදු සාපේ කියලා මිනිස්සු අඳුන්වන මහවැලි ව්‍යාපෘතියේ මේ 77 අවුරුදු සාපේ කාලේ හිටපු ජනාධිපතිගොල්ලෝ අගමැතිගොල්ලෝ හදපු මහවැලි ව්‍යාපෘතිය තමයි මේ අඩු මුදලට හම්බෙන විදුලිය තියෙන්නේ. යුනිට් එක 2.50යි. ඩීසල් බලාගාර යුනිට් එක 100යි. හොඳට මතක තියාගන්න. එතකොට ඉහළ කොත්මලේ හැදුවට පස්සේ ඉහළ කොත්මලේ මෙගාවොට් 150ක් හදලා තියෙනවා. ඊට පස්සේ අපි එනවා කොත්මලේ ජලාශයට. කොත්මලේ ජලාශයේ අපි හදන මෙගාවොට් 201ක්. ඒත් කොත්මලේ ජලාශය හදන්නේ විදුලි බලයටම නෙමෙයි. කොත්මලේ ජලාශයේ 77න් පස්සේ ගාමින් දිසානායක ඒක හදන්න පටන් ගන්න කලින් ඔයාලට මෑතක මතක ඇති දිත්ව නිසා ගම්පල යට වුණා. ඒ ගම්පල නාවල පිටියේ ගම්පල පැත්ත යට වෙද්දී සාමාන්‍යයෙන් ඔයාලට බලන්න පුළුවන් ගම්පල ස්ටේෂන් එකේ ගහලා තියෙනවා ගම් වතුර මායිම මේ මට්ටම. ඒ මට්ටම ඉහළම ගිහින් තියෙන මට්ටමට වඩා චුට්ටක් අඩුවෙන් තමයි මෙදාපාර ආවේ. මෙදාපාර ගම් වතුර නිකම්ම ආව නෙමේ. මේ සුපිරියාණ්ඩුවේ වගකීම් විරහිත ක්‍රියාවක් නිසා මේ ගම් වතුර ආවේ. ගම්පල යට උනේ අනිත් පැති කෙසේදත් ගම්පල කොත්මලේ ජලාශය වාන් දමන මට්ටමට ඇවිල්ලා ජලාශය එකපාර දොරවල් සියල්ලම ඇරියේ මේ ආණ්ඩුවේ අසාර්ථකභාවය නිසාමයි. ඒක අපි වෙනම කතා කරමු. ඒ ප්‍රශ්නේ. එතකොට ඊට කලින් ඔය කොත්මලේ ජලාශය හදන්න කලින් අවුරුදු 2-3කට සැරයක් ගම්පල ටවුන් එක සම්පූර්ණ යට වෙනවා. පේරාදෙනිය සම්පූර්ණ යට වෙනවා. පහත් බිම් සියල්ල සම්පූර්ණ යට වෙනවා. එතකොට 77ට කලින් 1977ට කලින් කිසිම විදිහකට එක දිගට බිස්නස් එකක් කරන හැමතිස්සෙම දැන් ඔයගොල්ලෝ ගම්පල ගියාම බලා ගන්න පුළුවන් මේ මිනිස්සු කොච්චර අසරණ වෙලාද කියලා. තමුන් ගොඩනගාගත්ත ව්‍යාපාර එක රැයෙන් විනාශ වෙලා ගියා. ජීවිත 100,000 ගාණක් විනාශ වෙලා ගියා. ඒ එක රැයෙන් ඒ දේවල් වෙද්දී මිනිස්සුන්ට අර ව්‍යාපාර කිරීමේ විශ්වාසනීයත්වය නැති වෙලා යනවා. එතකොට මිනිස්සු ව්‍යාපාර වලින් අයින් වෙලා මොකද අවුරුදු 3-4 සැරයක් ආයෙ විනාශ වෙන හින්දා ව්‍යාපාර වලින් අයින් වෙලා ඒවා අර දියුණු වෙන්නේ නැති නගර බවට පත් වෙනවා. හැබැයි කොත්මලේ ජලාශය හැදුවට පස්සේ දිත්තා සුලිකුණාටුවේ ඔය ගම් වතුර එනකන් ගම්පලට ගම් වතුරක් ඇවිල්ලා නැහැ. ඒ කියන්නේ කොත්මලේ ජලාශය කියන්නේ නිකන් ජල විදුලි බලාගාරයක් විතරක් නෙමේ ගම් වතුර පාලන නුවර පේරාදෙනිය ගම්පල ගම් වතුර පාලනය කරන ලොකු ප්‍රොජෙක්ට් එකක්. එතනින් එනවා ඊට පස්සේ එනවා පොල්ගොල්ල ඩෑම් එකට. පොල්ගොල්ල තමයි මහවැලි ගඟේ පළමු හැරවුම තියෙන. ඒක අනිත් පැත්තෙන් යනවා උකුවෙල පැත්තට යනවා. ඒ ගැන ඊළඟ එපිසෝඩ් එකේ කතා කරමු. හැරවුමෙන් යන පාරේ මොකද ඒකේ වයම් බැල්ල තියෙනවා මහවැල ව්‍යාපෘතිය තියෙනවා. කවුරුත් පිළිගන්නේ නැහැ. පිළිගන්න වෙනවා හැබැයි මහවැලි ගඟ සමනල කන්දෙනුයි හෝටන් තැන්නෙනුයි පටන් අරගෙන කොඩ්ඩියාර බොක්ක ත්‍රිකුණාමලෙන් මුහුදට වැටෙනකම් එහෙම තමයි අපි හිතන් හිටියේ. හැබැයි මේ 77 අවුරුදු සාපය ඇතුලේ මහවැලි ගඟේ ජලය අපි යාන් ඔය දිගේ පුල්මුඩේටත් වැට්ටුවා. පුල්මුඩෙන් මුහුදට වැට්ටුවා. මල්වතු ඔය දිගේ මන්නාරමෙන් මුහුදට වැට්ටුවා. මේ ඔය දිගේ පුත්තලමෙන් මුහුදට වැට්ටුවා. කලාය දිගේ පුත්තලමයි මන්නාරමයි අතරින් ආයෙ මුහුදට වැට්ටුවා. ඒ තමයි 77 අවුරුදු සාපේ මහවැලි ජලය 145ක් රටේ 145ක් ජනතාවට භූමියට ශාස්ත්‍රීය කරමින් ගොවිතැන් නගා සිටවමින් කෘෂිකර්මයේ නගා සිටවමින් 145ක් භූමි ප්‍රමාණය ශාස්ත්‍රීය කරමින් ගෙන ගියේ මේ 77 අවුරුදු සාපේ. එතකොට පොල්ගොල්ල ජලාශයෙන් පස්සේ ලංකාවේ විශාලතම ජල විදුලි බලාගාරය වන වික්ටෝරියාවට එනවා. වික්ටෝරියා ඩෑම් එකේ තියෙන මෙගාවොට් 210ක්. වික්ටෝරියා ඩෑම් එකෙන් පස්සේ
එතනින් එහාට එනවා රන්දෙනිගල ජලාශය. රන්දෙනිගල ජලාශය මෙගාවොට් 126ක් හදනවා. ඊට පස්සේ එනවා රන්ටැඹේ ජලාශයට. රන්ටැඹේ ජලාශයෙන් මෙගාවොට් 52ක් හදනවා. එතනින් එහාට එනවා රන්ටැඹේ ජලාශයෙන් පස්සේ මිනිපේ යමුණ. මිනිපේ යමුණ කියන්නේ මහවැලි ගඟේ දෙවන ජල හැරවුම. මිනිපේ යමුණේ වම්මියුරෙන් කිලෝමීටර් 34ක් කිලෝමීටර් 34ක් දිගට මිනිපේ ජනාවාස හරහා කුඩා වැව් රාශියකට වතුර සපයමින් මේ ජලය දියනවා. ඊට පස්සේ මිනිපේ දකුණු යුර ඇල තියෙනවා. දකුණු යුර ඇලෙන් කෙලින්ම ලොග්ගල්ලොය ජලාශයට ඇදෙනවා. ලොග්ගල්ලොය ජලාශයෙන් පස්සේ උල්හිටිය ජලාශයට, උල්හිට ජලාශයෙන් පස්සේ රත්කින්ද ජලාශයට. මේ ජලාශ කීපයක්ම ජලාශ 4ක් තියෙනවා. එතන 4-5ක් විතර තියෙනවා. මේ ජලාශ ඔක්කොම හැදුවේ මේ මහවැලි ව්‍යාපෘතිය යටතේ. එතකොට මිනිපේ දකුණු යුරෙන් ලොග්ගල්ලොය, රත්කින්ද, එතකොට උල්හිටිය ජලාශ වලින් පස්සේ ඒ ජලයේ ඇදී යන්නේ මාදුරුවේ ජලාශයට. මහවැලි ගඟ ව්‍යාපෘතියේ තවත් විශාල ජලාශයක් තමයි මාදුරුවේ ජලාශය. මාදුරුවේ ජලාශයෙන් කෙලින්ම මාදුරුවේනුත් ඊට පස්සේ බෙදෙනවා. මාදුරුවේ වම් යුර, මාදුරුවේ දකුණු යුර කියලා දෙපැත්තකට බෙදෙනවා ඇල මාර්ග ඔස්සේ. මාදුරුවේ වම් යුර සාමාන්‍යයෙන් ඇල මාර්ග තියෙනවා කිලෝමීටර් 25ක් 30ක් ප්‍රමාණයක්. මාදුරුවේ දකුණු යුරෙත් කිලෝමීටර් 30ක් වගේ ප්‍රමාණයක ඇල මාර්ග තියෙනවා. ඔයාලට ඔය නිවුස් බලද්දි දකින්න ඇති ඉසෙඩ්ඩල ඉසෙඩ්ඩීඑල කියලා අලි වැටිලා අලි පාවෙලා යන ලොකු විශාල ඇලවල් තියෙන. අන්නේ සියල්ල තියෙන මාදුරුවේ වම් යුරයි දකුණු යුරයි කියන එකේ. ඉසෙඩ්ඩීඑල ඉසෙඩ්ඩල කියලා තියෙනවා. ඒ ඇල මාර්ග ඔස්සේ තව ජනාවාස රාශියකට දෙහිඅත්ත කණ්ඩියට යනවා. ත්‍රිකුණාමලේ, සේරුනුවර තව විශාල ජනාවාස ප්‍රමාණයක් ගම්මාන වලට සෑහෙන ප්‍රමාණයකට වතුර ගෙන යන්නේ මේ මහවැලි ජලය. මහවැලි ජලයෙන් මේ රටට සේවයක් කරේ මේ රටට මහවැලි ජලයෙන් උපරිම සේවය අරන් දුන්නේ මේ 77 අවුරුදු සාපේ කියපු ආණ්ඩු. මේ ආණ්ඩු කරපු දේවල් අර රැල්ලට ඔහේ කියනවා මුකුත් මොනවද කරේ රට බංකොලොත් කරා විතරයිනේ කළේ අනම්මනම් කියලා. මේ රටේ තියෙන වාරි ව්‍යාපෘතිවල දැන් වටිනාකම ගත්තොත් ඩොලර් බිලියන 25ක් 30ක් අතර වටිනා වාරි ව්‍යාපෘති මේ රටේ කරලා තියෙනවා. මේ වෙලාවේ තියෙන එක්ස්චේන්ජ් රේට් එකත් එක්ක බැලුවොත් ඩොලර් මිලියන 25ක් 30ක්. ඒ කියන්නේ ඒ ව්‍යාපෘති දැන් කරන්න ගියොත් අපිට ඩොලර් බිලියන 25ක් 30ක් විතර වියදම් වෙනවා. අපි ලෝකෙට ණය වෙලා තියෙන්නේ ඩොලර් බිලියන 40යි. එතකොට අපි වාරි ව්‍යාපෘති විතරක් කරලා තියෙනවා ඩොලර් බිලියන 25ක 30ක. ඒ කියන්නේ අපිට ප්‍රාග්ධනය තියෙනවා. අපේ කැපිටල් එක එහෙම තියෙනවා. අපි අර ණය ගෙවන්න අර රෝල ගහද්දි පොඩ්ඩක් රෝල හිර වෙච්ච එකෙන් තමයි අපි බංකොලොත් උනේ නැතුව මේ රට අර කිසිම දෙයක් කරන්නේ නැතුව අර විනාශම කරලා දැම්මා වගේ අර ඔළුවේ පැල කරන තරුණයින්ගේ ඔළුවේ එහෙම නෙමෙයි වුනේ. මේ රටේ සෑහෙන දේවල් මේ නායකයෝ කරලා තියෙනවා. මේ නායකයෝ ඩී.එස්. සේනානායකගෙන් ඉඳන් හුඟක් නායකයෝ හම්බ කරපු නායකයෝ. තමුන්ගේ වත්කම් ආණ්ඩුවට දුන්න නායකයෝ. අන්තිමට හිටිය රනිල් වික්‍රමසිංහත් තමුන්ගේ තියෙන එකම ගේ රජයට පවරපු නායකයෙක්. රජයේ ඉස්කෝලේකට පවරපු නායකයෙක්. එනේ ඒගොල්ලෝ හම්බ කරේ නෑ. ඒගොල්ලෝ මේ රටට සෑහෙන තැවැන්ත සේවයක් කරා. හැබැයි අවාසනාවකට මේ රටේ මිනිස්සු අර සමහර ප්‍රශ්න ආවහම අර ඔලු කනවනේ. සමහර පක්ෂ තියෙනවා පොඩි පොඩි වැඩ කරන පොඩි මිනිස්සු ඉන්න පක්ෂ කයිය විතරක් ගහන්න දන්න. අර මිනිස්සුන්ගේ ඔලු කාලා මිනිස්සුන්ගේ ඔලුවට විස දැම්මා. මේක වුණේ මේ සාපයක්. මේ රට කෑවා. උන් හරියට කිව්වේ 48 සුද්දා දීලා ගිය මාර රටක් හැමදේම ස්වයංපෝෂිත වෙච්ච රටක් මුන් ඇවිත් කෑවා වගේ. හැබැයි එහෙම නෙමෙයි කරේ. මේ රට හැදුවා. සුද්දාගේ කාලේ මහා මාර්ගවල යන්නත් බදු ගැහුවා. බල්ලන්ටත් බදු ගැහුවා. හැබැයි එහෙම නැතුව මේ 77 අවුරුදු සාපේ කාලේ සංවර්ධන යෝජනා ක්‍රම වෙන ගමන් ඒවට මුදල් යොදවන ගමන් බදු අඩුවෙනුත් ගහලා අපිට නොමිලේ ඉගෙනුවා නොමිලේ බෙහෙත් දුන්නා. ඒ හැමදේම කරා. එහෙම කරලත් මේ රටට 77 අවුරුදු සාපේ කියනවා නම් ඒ නායකයින්ට ඒ කියපුන් දැන් බලය අරන් තියනවා. කියපු අය කරන හැටි පේනවා. පොඩි ඔය බස් ස්ටෑන්ඩ් එකකට තින්ත ගැව්වහම ඒක මහා විශාල ව්‍යාපෘතියක් වෙනවා.
බස් 10ක් විතර ගෙන්නලා වැඩක් කරාම මහා ව්‍යාපෘතියක් කියලා හිතනවා. අර ඒ වගේ අර පොඩි මිනිස්සුනේ චූටි මිනිස්සු. අර මෙච්චර ලොකු ව්‍යාපෘති කරපු නායකයෝ ඉන්න රටේ මේ අර රේල් පාරක් හදාගන්න බැරුව දැන් මාස කීයක් තිස්සේ නලියනවා. හරිද? ඒ පොඩි මිනිස්සුන්ට පොඩි වැඩ විතරයි පුළුවන්. බෝක්කුවක් හදන්න පොඩි වැඩක් කරගෙන ඉන්න පුළුවන්. ප්‍රාදේශීය සභාවකින් උඩට ගන්න ඕන නැති මිනිස්සුන්ට රාජ්‍ය බලයක් දීමේ ප්‍රතිපාක ඉක්මනටම භුක්ති විඳින්න වෙයි. හරි. ඊළඟට මහවැලි ගඟේ තියෙනවා පොල්ගොල්ලෙන් පස්සේ හැරවුමක් තියෙනවා. ඒක ගැන කතා කරමු. පොල්ගොල්ල හැරවුමෙන් පස්සේ වයඹැලයි මහඇල ව්‍යාපෘතියයි මහවැලි ගඟේ වතුර කොහොමද වවුනියාවට ගෙනියන්නේ? වවුනියාවේ යාපනයට මහවැලි ගඟේ වතුර ගෙනියන්නේ කොහොමද? එතකොට අනුරාධපුරයට මහවැලි ගඟේ වතුර ගෙනියන්නේ කොහොමද? පුත්තලමට මහවැලි ගඟේ වතුර ගෙනියන්නේ කොහොමද කියලා අපි ඊළඟ එකෙන් කතා කරමු. එහෙනම් මගේ YouTube channel එක subscribe කරලා තියාගන්න. මේ වගේ අලුත් දේවල් ඔයාලට වැදගත් වෙන ඔයාලට දැනුමට යමක් දෙන දේවල් ඉස්සරහටත් කතා කරනවා. subscribe කරලා තියාගන්න bell button එක click කරන්න. අලුත් වීඩියෝ එකක් ආවම ඔයාලට හම්බෙයි. එහෙනම් ජය වේවා. අයබෝවන්.